පුතේ අත්තකුරු කියලා කියන්නේ ඕනම මිනිස්සෙගේ ඒ පුද්ගලාබද්ධ අනන්‍යතාවය පෙන්වන කැඩපතක්. ඒ මම එහෙම කියන්නේ දැන් පොඩක් මෙහෙම හිතන්නකෝ. මම මෙතනින් පටන් ගන්නවා. 6 7 8 9 ශ්‍රේණි වල දරුවන්ගේ අත්තකුරු ගත්තාම එක එක්කෙනාගේ අත්තකුරු එක විදියයි. රයිට්? ඒ වගේම දැන් 10 වසරට යද්දි සාහිත්‍ය එකතු වෙනවනේ. ඒ සාහිත්‍ය එකතු වෙද්දී අර හදාගෙන ආපු අත්තකුරු ටිකක් සමහරවල්ලාට කෑලි. රයිට්? දැන් ඔතනදී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් 6 7 8 අම්මලා තාත්තලා මේ පුංචි දරුවන්ව ගෙනල්ලා දාද්දී අපිට කියන කාරණාවක් තමයි මේකගේ අත්තකුරු කැතයි. අත්තකුරු නිසා තමයි ලකුණු අඩු වෙලා තියෙන්නේ. සමහර හොඳට රචනා ලියනවා. හැබැයි අත්තකුරු කැත නිසා රචනාවට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක වැරදි. අත්තකුරු කැත කතාව කියන්නේ මෙන්න මේකයි. දැන් හිතන්න අම්මේ තාත්තේ මේ වීඩියෝ එක බලන ඕනම දරුවෙක් පොඩක් හිතන්න. දැන් හැමෝගෙම මූණ එක වගේද? මගේ මූණ වගේද තව කෙනෙක්ගේ මූණ? කෙනෙක් සුදුයි, තව කෙනෙක් කළුයි, තව කෙනෙක් තලෙලලුයි. right? නමුත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ හැම දරුවෙක්ගේම අත්තකුරු එකම රූපකින් නේද? එකම හැඩයකින් බෝල කරලා බොහොම ලස්සනට. එහෙම නෙවෙයිනේ වෙන්න ඕනේ. මේ බලන්න. පන්තියේ ඉන්න එක දරුවෙක් දැන් මම මේ වීඩියෝ එක කරන්නේ සිප්සෙන් අධ්‍යාපන ආයතනයේ මහරගම. ඒ දරුවට සිප්සෙන් කියලා ලියන්න කිව්වොත් එයා සිප්සෙන් මහරගම කියලා මෙන්න මේ විදිහට බෝල අකුරු පාවිච්චි කරලා ලියයි. සිප්සෙන් මහරගම. මෙන්න මේ අත්තකුරු දකින්න අම්මා try කරනවා කොහොම හරි තමන්ගේ දුවට පුතාටත් අන්න මේ වගේ බෝල අකුරු බොහොම ලස්සන ගෑල්ලාමගේ අකුරු වගේ අන්න එහෙම කියලා අකුරු හදවන්න. නමුත් තවත් දරුවෙක්ට ලියන්න කියලා කිව්වොත් ඒ දරුවා ටිකක් වෙනස්. right? ඒ දරුවා මෙන්න මෙහෙම ලියනවා සිප්සෙන් කියලා. සිප්සෙන් මහරගම. ඒ විතරකුත් නෙවෙයි. තව දරුවෙක්ට කිව්වොත් එහෙම පොතේ ඔය ඇවිල්ලා බෝඩ් එකේ මෙහෙම ලියන්න කියලා. ඒ ළමයා ලියනවා මෙන්න මෙහෙම. සිප්සෙන් මහරගම. දැන් මේ අත්තකුරු වර්ග 3 දකින්න දුවේ පුතේ අම්මේ තාත්තේ චුට්ටක් හිතන්න මේ අත්තකුරු අතරින් ලස්සනම අත්තකුරු මොකද්ද? වැලියු එකක් තියෙන වටිනාකමක් තියෙන අත්තකුරු. මම හිතන්නේ මේ දෙවෙනි එක. මොකද කලාත්මක අත්තකුරු දෙන්න හැමෝටම බෑ. හැබැයි පුංචි කාලේදී තමන්ගේ දරුවා අත්තකුරු ලිව්වොත් නැත්නම් දුවේ පුතේ උඹ මේ විදිහට ලිව්වොත් අම්මා තාත්තා උඹට බයිනවා. ඉස්කෝලේ ටීචර් උඹට බයිනවා. ඔහොම නෙවෙයි කොටු කරන්න එපා. අකුරු ලියපන් රවුමට බෝඩ විදියට. right? මම කියන්නේ හැදුවේ අපි හැමෝම වෙනස්. අපිට තියෙන්නේ එක එක අනන්‍යතාවයන්. ඒ නිසා ඒ අනන්‍යතාවය ඇතුලේ අපිට පුළුවන් දේ අපි එළියට දානවා මිසක් ඒක බොහොම ලස්සනට පිළිවෙලට අර හැමෝම කරන මගුල් කරන්න යන්න ඕනේ නෑ. එහෙම වුණොත් අවසානයේ අපිට නැති වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අත්තකුරු කියන කාරණාවේදී අත්තකුරු ටික බොහොම පැහැදිලිව, නිර්වුල්ව හරියට කියව ගන්න පුළුවන් වෙන ලියන්න විතරයි. ඒ අරින්න එක බෝල කරනවද, කොටු කරනවද අත්තකුරු ලියදී වේගය තියෙන්න ඕනේ. විශේෂයෙන් 10 වසරේදී සාහිත්‍ය විචාර ලියන්න බෑ නැත්තම් පැය දෙකක් ඇතුළත සාහිත්‍ය පේපර් එකක් ඉවර කරන්න බෑ. ව්‍යාකරණ පේපර් එකක් පැය දෙකක් ඇතුළත ඉවර කරන්න බෑ. right? ලියන්න ඕන තරම් කාරණා තියෙනවා. අනේ නිසා මේ වීඩියෝ එක දකින හැම දරුවෙක්ම අම්මා තාත්තා කෙනෙක්ම try කරන තමන්ගේ දරුවාගේ තියෙන හැඩතලේ ඒක උපවත් කරලා ගන්න. ඒ අරින්න ඒකට වෙන හැඩතල දෙන්න යන්න එපා. ඇත්තටම අකුරු හදා ගන්න ඕන නම් මහරගම සිප්සෙන් එකට එන්න. පුංචි කාලෙදිම 6 ඉඳන් 11 වසර වෙනකන් සිංහල විෂය උගන්වන ගුරුවරයෙක් විදියට මම සූදානම්ෙන් ඉන්නවා. ඔබේ දරුවාගේ අකුරු ඒ හැඩතල ටික හරියට මතු කරලා නිරවුල් පැහැදිලි අකුරු ටිකක් ඔබේ දරුවට උරුම කරලා දෙන්න.